මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ගෙදරකට හෝ යම් ස්ථානයකට කොහොමද ලයිට් එකක් ස්විච් එකක් හරහා දාගන්නේ කොහොමද කියලා. Okay, let's go. ගැජට් ලෝකයේ නරඹන මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ කරන කියන යහපත් වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි අද මේ වැඩි කතා නැතුව වැඩේට බහිමු. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ගෙදරකට හෝ යම් ස්ථානයකට කොහොමද ලයිට් එකක් ස්විච් එකක් හරහා දාගන්නේ කොහොමද කියලා දෙන්න. එතකොට ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තමයි අපිට ලයිට් එකක් දාගන්න අවශ්‍යතාවය තියෙනවා ස්විච් එකකින් ඕෆ් කරගන්න අවශ්‍යතාවය තිබුණොත් ඒකට දැනුමක් නැතුව අපහසුයි කරන්ට් එකත් එක්ක වැඩ කරන්න මේ බය හිතනවා යම් කෙනෙකුට. ඒ කියන්නේ වැඩ කරන්නේ නැති අයෙකුට. මම මේ වීඩියෝ එක කරන්නේ යම් වැඩක් නොදන්න කෙනෙකුට විතරයි. ඒ කියන්නේ ලයිට් එකක් දාගන්න මේ බය කරන්ට් එකත් එක්ක වැඩ කරන්න බය කෙනෙකුට විතරයි. එතකොට දැනුම තියන අය ඇති. නොදන්න අයට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මම මේකට පාවිච්චි කරලා තියෙනවා මේ වන් ගෑන් ස්විච් එකක් තියෙනවා. අවශ්‍ය කරන උපකරණ මේ කියන්නේ වන් ගෑන් ස්විච් එක, ටෙස්ටර් එකක්, වයර් ගැබැල්ලක්. එතකොට බල්බ් එකක් තියෙනවා. ඊට පස්සේ වයර් මේ කෝඩ් කේබලයක් තියෙනවා. ප්ලග් টොප් එකක් එක තියෙන එකක් මම මේක ගත්තේ. වයර් දෙක මට ගහන්න ප්ලග් එකට ගහන්න පහසු වෙන විදිහට තියෙන හන්ද තමයි මම මේක ගත්තේ. එහෙමනම් අපි බලමු කොහොමද මේ ස්විච් එකක් හරහා කොහොමද මේ ලයිට් එක පත්තු කරගන්නේ ඔන් ඔෆ් කරගන්නේ කොහොමද කියලා. හරි. එහෙමනම් මේ නෑ යාළුවනේ අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ අපි මේ වන් ගෑන් ස්විච් එක හරහා මේ බල්බ් එක ඔන් ඔෆ් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ මම ගත්තේ තියෙන මේ වන් ගෑන් ස්විච් එක. මේ වන් ගෑන් ස්විච් එකේ තියෙනවා අග්‍ර දෙකක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ එක අග්‍රයක්, මේ තියෙන්නේ අනිත් අග්‍රය තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ වන් ගෑන් ස්විච් එකේ අග්‍ර දෙකක් තියෙනකොට මේ අග්‍ර දෙකට එක අග්‍රයකට දෙන්න ඕන ලයින් එක. ඊට පස්සේ අනිත් එක තමයි බල්බ් එකේ ලයින් එක. බල්බ් එකෙන් එන ලයින් එක තමයි එකක්. මේ එතකොට මේකේ ඉන්න එකයි අවුට් එකයි. මේ අග්‍ර දෙක ඉන්න එකයි අවුට් එකයි දෙක මේ මාරුනාට මෙතන මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ එකම කාර්යය තමයි වෙන්නේ. ස්විච් එක හයි කරනකොට මේ අපිට ගහලා තියෙනවා මේ මාක් එක. මේක ඇවිල්ලා ඔරෙන්ජ් එකක්. මේ ඔරෙන්ජ් කියන එක ඔරෙන්ජ් කියන මාක් එක තියෙන්න ඕන අපි පිටියට ඇලුවට පස්සේ අපිට පේන විදිහට. ඒ කියන්නේ මේ ගැවුවට පස්සේ මේ සම්බන්ධ කරාට පස්සේ පිටියට සම්බන්ධ සංපක්ෂයට සම්බන්ධ කරාට පස්සේ ඔරෙන්ජ් කියන එක අපිට තියෙන්න ඕන බලා ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මේක දැන් අනිත් පැත්තට පිටට හයි කරොත් ස්විච් එක මේ උඩට තමයි ඕන් වෙන්නේ, යටට තමයි ඕෆ් වෙන්නේ. ඒ හින්දා අපි මේකේ මේ මාක් එකත් බලලා ඒ විදිහට තියෙන ඒක සම්බන්ධ කරගන්න ඕන. මේ පැත්ත අග්‍ර දෙක මාරුනාට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ලයිට් එකට දැන් එතකොට එනවා මෙන්න මේ වගේ වයර් දෙකක් එනවනේ. ඒ වයර් දෙකෙන් එක වයරයක් අපි සම්බන්ධ කරන මෙන්න මේ තියෙන එක අග්‍රයකට. මෙන්න මේ අග්‍රයකට අපි මෙහෙම සම්බන්ධ කරගන්නවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන මේ විදුලිය සම්බන්ධව යම් දැනුමක් නැති අයෙක් මේක කරනවා නම් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි කරගෙන මේ වැඩේ කරන්න. මොකද පළමුව තමන්ගේ ආරක්ෂාව සලස ගන්න ඕන. ඒ නිසා එතකොට මෙන්න මේකේ එක බල්බ් එකෙන් එන වයර් දෙකකින් එකක් මම මේ ආකාරයෙන් මෙන්න මේ අග්‍රයට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අනිත් අග්‍රය තියෙනවනේ. අනිත් අග්‍රේ මෙන්න මේ මම මේ ගත්ත කනෙක්ටර් බාර් එකක් තියෙනවා. මෙන්න මේ කනෙක්ටර් බාර් එකට මෙහෙම අනිත් කොට සම්බන්ධ කරනවා. මම කනෙක්ටර් බාර් එක ගත්තේ ඔයාලට මේ අර ලේසියෙන් පැහැදිලි කරන්න ඕන හන්ද තමයි මම මෙහෙම මේ කනෙක්ටර් බාර් එක ගත්තේ. නැත්තම් මේ අපිට අදාළ තැන වයර් දෙක ගෙලින්ම ඩිරෙක්ට් සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ අනිත් අග්‍රය තියෙනවනේ. අනිත් අග්‍රයට මම මෙන්න මේ වගේ වයර් එකක් සම්බන්ධ කරනවා. මම ගත්ත වයර් කැබල් මෙන්න මේ විදිහට අනිත් අග්‍රයට මම මෙහෙම සම්බන්ධ කරනවා. මේ ආකාරයට සම්බන්ධ කරගෙන ඒ අග්‍රෙත් මේ ඒ වයර් එකත් මම මේ තියෙන කනෙක්ටර් බාර් එකේ
අනිත් කනෙක්ටර් බාර් එකට සම්බන්ධ කරනවා ඒ වයර් එක. එතකොට ස්විච් එක හරහා එන වයර් එක. ඔයාලට පැහැදිලි ඇති මෙන්න මෙහෙම ගත්තට පස්සේදී මේ තමයි බල්බ් එකකින් එන වයර් දෙකක් එනවා. ඒ වයර් දෙකෙන් එකක් මෙහෙම අපි ස්විච් එකේ එක අග්‍රයකට සම්බන්ධ කරගන්න මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගෙන අනිත් අග්‍රයෙන් මෙහෙම වයර් එකක් අරගෙන ඒක මම සම්බන්ධ කරගත්තා කනෙක්ටර් බාර් එකට. ඊට පස්සේ මේ තමයි බල්බ් එකෙන් ආපු අනිත් වයර් එක මේ පැත්තට ඒකට අනිත් කනෙක්ටර් බාර් එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙතන කනෙක්ටර් බාර් දෙකක් තමයි තියෙන්නේ. එතකොට මම ගත්තා මෙන්න මේ වගේ වයර් කෝඩ් මේ ප්ලග් টොප් එකකුත් එක්ක තියෙන වයර් එකක්. මෙන්න මේ එක ගත්තට පස්සේදී මේක අපිට පේනවා මේ නිල් පාට වයර් එක. මේ නිල් පාට එක. මේ නිල් පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ බල්බ් එකකින් ඇවිල්ලා තියෙන වයර් එක තියෙනවනේ. මෙන්න මේ බල්බ් එකේ ස්විච් එක හරහා කැඩෙන එක මේ ස්විච් එක හරහා කැඩෙන එක නෙමෙයි. මෙන්න මේ බල්බ් එකෙන් ආපු වයර් එක තියෙනවා. ඒ බල්බ් එකෙන් ආපු වයර් එකට අපි මෙන්න මේ නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරගන්නවා. මෙන්න මම සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න. එතකොට මේ කනෙක්ටර් බාර් වලට මම මේ සම්බන්ධ කරනකොට එහෙම මේවා මේ ඒ කියන්නේ මේ විදුලි සැපයීම වල බාධිත සම්බන්ධ කරන්න එපා. අනික මේ වගේ සම්බන්ධ කරනකොට මෙන්න මේ ආකාරයට වයර් එක මේ කම්බිය එළියට පේන්නේ නැති වෙන්න තමයි සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරන්න ඕනේ කම්බිය එළියට පේන්නේ නැති වෙන්න. එතකොට මේක ස්පර්ශයක් වුණත් මේ කම්බිය අතර වදින්නේ නැහැ. ඉන්සුලේට් එක තමයි අතේ ගෑවෙන්නේ. එතකොට මෙන්න මේ අනිත් වයර් එක තියෙනවා මෙන්න මේ. එතකොට මේ තමයි බල්බ් එකේ ඉඳලා ආපු වයර් එක. ඒකට මම ඩිරෙක්ට් කොහෙන්වත් කැඩෙන්නේ නැහැ. නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේක තමයි අනිත් එක තමයි මම ඒකේ බල්බ් එකේ අනිත් කොටස සම්බන්ධ කරගත්ත අනිත් වයර් එක සම්බන්ධ කරගත්තා. මෙන්න මේක ස්විච් එකෙන් එන වයර් එක මෙහෙම මම අනිත් කනෙක්ටර් බාර් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට මේ සම්බන්ධ කරගත්තු කනෙක්ටර් ස්විච් එක හරහා එන එකට මම මෙන්න මේ වගේ මම අර වයර් කෝඩ් එකකින් එහෙම නැත්නම් මේ වයර් කැබල් එකෙන් එන පේස් එක මෙන්න මෙහෙම අනිත් පැත්තට සම්බන්ධ කරගත්තා. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තා. එතකොට මේක තමයි ප්ලග් টොප් එක. මේකේ ප්ලග් টොප් එකේ අපි දැන් ප්ලග් එකකට මෙහෙම යූස් කරනකොට ප්ලග් එකකට ගහනකොට මේකේ පේස් එක එන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ ටෙස්ටරේ තියුවට පස්සේ පත් වෙනවා කියලා කියන්නේ ඒ පැත්ත පේස් එක. ලයින් එක. එතකොට මේ පැත්ත තමයි නියුට්‍රල් එක. ප්ලග් එකේ එන්නේ නියුට්‍රල් එක මේ පැත්ත. එතකොට පේස් ලයින් එක තමයි මේ පැත්ත. එතකොට පේස් එක තමයි මේ පේස් එක තමයි මෙතෙන්ට එන්නේ. මේ පේස් එක තමයි මේ වයර් එක දිගේ මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ තියෙන්නේ පේස් වයර් එක. මේ පේස් වයර් එක මෙහෙම ගිහිල්ලා මේ වයර් එක දිගේ මෙහෙම ගිහිල්ලා මේ ස්විච් එකට සම්බන්ධ වෙනවා. මේ ස්විච් එක හරහා ස්විච් එක ඔන් කරාට පස්සේ බල්බ් එකට ස්විච් එක හරහා බල්බ් එකට කැඩෙන එක තමයි වෙන්නේ. මේ මෙතන මෙහෙම බල්බ් එකට කැඩෙන එක. එතකොට මේක තමයි එර්ත් එක. එතකොට දැන් ඩීබෝඩ් එක වගේ ඉඳලා එනවනම් ඩීබෝඩ් එක වගේ ඉඳලා එනවනම් ඔයාලා හිතන්න මේ තමයි ඩීබෝඩ් එකට එන ඩීබෝඩ් එකේ ඉඳලා නියුට්‍රල් ෆේස් දෙක මේ දෙක. මේ දෙක නියුට්‍රල් ෆේස් දෙක. මේ දෙක DB බෝඩ් එකේ ඉඳලා එහෙම නැත්නම් ගෙදර බෙදා හැරීමේ පූර්වයේ ඉඳලා මේ දෙක එනවනම් ඇවිල්ලා නියුට්‍රල් එක මෙහෙම ගිහිල්ලා මේ බල්බ් එකට සම්බන්ධ වෙනවා. එතකොට පේස් ලයින් එක තමයි මේ. පේස් ලයින් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේ ස්විච් එකට සම්බන්ධ වෙලා ස්විච් එක හරහා තමයි බල්බ් එකට කැඩෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි වන් ගෑන් ස්විච් එකක් හරහා ලයිට් එකක් එහෙම නැත්නම් බල්බ් එකක් ඕන් ඔෆ් කරගන්න විදිහට හදාගන්නේ. එතකොට ඔයාලා මේ වැඩේ කරනකොට කොහොම පරිස්සමින් කරන්ද? මොකද මේ ජීවිතයක් නැති වෙන්න තරම් මේ පොඩි කරන්ට් එකක් ඇති. ඒ නිසා මම මේක දැන් මේ විදුලි සෙල්ලමකට ගහලා පෙන්නන්නම් කොහොමද ක්‍රියා කරන්නේ කියලා. මේක අපි ගහමු. මේ ප්ලග් টොප් එක තියෙනවා. මේ ප්ලග් টොප් එක මම ප්ලග් බේස් එකට ගහලා මෙතන මම ස්විච් එක ඕන් කරනවා. රයිට් ඔන්න දැන් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මේ ස්විච් එක මම කිව්වේ අර ඔරෙන්ජ් කියලා ගහලා තියෙන්නේ මෙන්න යටි පැත්තේ. දැන් මේ ස්විච් එක තියෙන්නේ උඩු පැත්තට. උඩු පැත්තට තියෙනවා කියලා කියන්නේ මේක දැන් ඕෆ් එකේනේ ඕෆ් අවස්ථාවනේ. දැන් මම ඕන් කරනවා. මම පල්ලෙහාට ඕන් කරනවා. පල්ලෙහාට ඕන් කරනකොට ලයිට් එක පත්තු වෙනවා.
මෙන්න මේ ආකාරයට තමයි බල්බ් එකක් ස්විච් එකක් හරහා පත්තු කරන විදිහට ඕන් ඔෆ් කරගන්න විදිහට දාගන්න. හොඳයි එහෙනම් මේ සම්බන්ධව මම හිතනවා මගේ යාළුවන්ට යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. කියන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ මම විශේෂයෙන්ම කියන්නේ අර නොදන්නා අයට තමයි මේ වීඩියෝ එක කරේ. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.